පින්නතුනි, ඔබ නිතර දකිනවා මෛත්‍රී කරන්න සියලු දෙනාටම මෛත්‍රී කරන්න මේ විදිහට මෛත්‍රිය පිළිබඳව මෛත්‍රිය තියෙන වැදගත්කම නිතර කියවෙනවා. බුදු දහමේ මෛත්‍රී භාවනාව කියලා එකක් තිබෙනවා. ඒ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. මම වෛර නැත්තෙක් වෙම්මා, ක්‍රෝධ නැත්තෙක් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. මා මෙන්ම මාගේ ගුරුවර දෙමව්පියාදීන් වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම මාගේ මධ්‍යස්ථ සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. එමෙන්ම මාගේ වෛරී සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මෙන්න මේ ආකාරයට නිතරම තමන්ට නිදහස් වේලාවක් ලැබුණු විට මෙය සජ්ජායනා කරන්නට ඕනි. සිතින් මෙනෙහි කරන්නට ඕනි. නිතර මෙය ප්‍රගුණ කරන්නට ඕනි. භාවීයති වඩ්ඩීයති භාවනා. භාවනා කරනවට නිතර වඩනවට භාවනාව කියලා කියනවා. මේ ආකාරයෙන් නිරන්තරයෙන් පුහුණු කරන පුද්ගලයාගේ සිත විසිරෙන්නේ නැතුව එක් තැනකට එනවා කියන කාරණය බුදුදහම පෙන්වා දෙනවා. ඔබත් මෛත්‍රිය ගැන අහලා තියෙනවා නම්, මෛත්‍රිය පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් මේ භාවනාව පුහුණු කරන්න. නිරන්තරයෙන් වඩන්න.